හරි. අපි මේක ටිකක් ලියලා බලමු. අපි කඩේකට ගිහින් බඩුවක් අතට ගත්තම අර මුලින්ම බලන්නේ ඒකේ අලවල තියෙන ප්‍රයිස් ටැග් එක දිහා නේද? ඔව් අනිවාර්යයෙන්ම. කවුරුත් මුලින්ම කරන්නේ ඒක තමයි. ඉතින් අද අපේ අරමුණ වෙන්නේ මේ මූලාශ්‍ර ලේඛනයේ හරහා ඒ කියන්නේ මේ මිල කිරීම එම නැත්නම් ප්‍රයිසිං කියන මාතෘකාව ගැන ගැඹුරින් හොයලා බලන එක. ඇත්තටම. ඉතින් මම කිව්වොත් ඔය ප්‍රයිස් ටැග් එකේ තියෙන ගාන අර බඩුව හදන්න ගිය වියදම ලෙවෙයි අපිව කොටු කරගන්න හදපු මනෝවිද්‍යාත්මක උගුලක් කියලා. ඒක හරිම ආකර්ශනීය කතාවක්. මොකද අපි නිතරම දකින්න ප්‍රයිස් ටැග් එකක් කියන්නේ නිකම් ඉලක්කමක් නෙවෙයිනේ. ඔව් නිකන් ගණිත සමීකරණයක් නෙවෙයි. හරියට මේක ව්‍යාපාරයක් සහ පාරිභෝගිකයා අතර තියෙන ඊටාම සංකීර්ණ sannivedanayak. එතිකුත අලෙවිකරණයේදී දැන් බඩුව හදන්න, කඩේට ගේන්න, ප්‍රවර්ධනය කරන්න මේ හැම දෙයකටම ව්‍යාපාරයකට සල්ලි වියදම් වෙනවා නේද? ඔව් හැම දෙයකටම යන්නේ වියදම. හැබැයි මෙතන ගොඩාක් අයට මඟ හැරෙන ලොකුම කාරණය තමයි ආයතනයේට ආදායමක් ගේන, ඒ කියන්නේ සල්ලි ඇතුවට ගේන එකම සාධකය මේ මිල විතරයි කියන එක. ඒක නම් ඇත්ත. ඔව් මම ඒක ආයෙත් කියන්නම්. මුදල් ගෙනෙන එකම සාධකය මිල විතරයි. බස් එකේ යන ගමන් අහන කෙනෙක් තුනත් ඒ පොයින්ට් එක හරි වැදගත්. හැබැයි මට මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද? දැන් ආදායම එන්නේ මිලෙන් විතරක් නම් ව්‍යාපාරිකයෝ ගණන් හදන්නේ කොහොම හරි උපරිම ලාභයක් ගන්නම විතරද? නෑ ලාභය කියන්නේ ප්‍රධාන අරමුණක් තමයි. හැබැයි ඒක විතරක් නෙවෙයි. ඒ කියන්නේ තව දේවල් තියෙනවා. ඔව් උදාහරණයක් විදිහට වෙළඳ පොලේ පැවැත්ම. ඒ කියන්නේ සර්වයිවල් එක ගනිමුකෝ. අර ආර්ථික අර්බුද කාලේ වගේද? අන්න හරි. ආර්ථික අර්බුදයක් ආවම ව්‍යාපාර ලාභ හොයන්නේ නැහැ. පාඩු නොලබා අර සේවකයන්ගේ පඩි ටිකයි ලයි බිලයි ගෙවාගෙන බේරිලා ඉන්න තමයි බලන්නේ. ඒ කියන්නේ ලාභය අත්තරිනවා. ඔව්. ඊළඟට තියෙන මාකට් පෙනිට්‍රේෂන්. ඒ කියන්නේ වෙළඳපොළ කොටස වැඩි කරගන්න එක. මුළු ගමේම කට්ටියව ඒ කඩේට ගෙන්න ගන්න හදනවා වගේද? හරියටම හරි. මුලින් අඩුවට දීලා මිනිස්සුන්ව Tamanගේ බඩුවට පුරුදු කරනවා. ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ එකකුත් තියෙනවා. ඒකට කියන්නේ ප්‍රීමියම් ප්‍රයිසිං කියලා. අර ලොකු හෝටලයකින් හරිම ගණන් කේක් එකක් විකුණලා මේක තමයි ඉහළම ප්‍රමිතිය කියලා පෙන්නන එක නේද? ඔව්. මෙතන වඩාත් සිත් ගන්නා කරුණ තමයි මේ මිල තීරණය කරන්න අභ්‍යන්තර වගේම බාහිර සාධකත් බලපාන එක. අභ්‍යන්තර සාධක කියන්නේ අර වියදම වගේ දේවල්ද? ඔව් පිරිවැය. ඒක ව්‍යාපාරයකට යම් දුරකට පාලනය කරන්න පුළුවන්. හැබැයි අර බාහිර සාධක පාලනය කරන්න බෑ. බාහිර සාධක ඒ කියන්නේ අර තරඟකරුවන්ගේ මිල ගණන් රාජ්‍ය නීති වගේ දේවල්ද? හරියටම. තරඟකාරයා මිල අඩු කළොත් අපිට තඩු කරන්න වෙනවනේ. ඒ වගේ. රජෙන් පාලන මිලක් දැම්මොත් කොච්චර වියදම් ගියත් ඊට වඩා ගාණක් දාන්න බෑ. හරි. අරමුණ මොන වුණත් ඇත්තටම ගණන් හදලා මේ මිල තීරණය කරන්නේ කොහොමද? කඩදාසියක් කරන් ගණන් හදන ප්‍රායෝගික ක්‍රම තියෙනව නේද? ඕ සරලම ක්‍රමය තමයි cost plus එහෙමත් නැත්නම් පිරිවැය එකතු කිරීමේ ක්‍රමය. ඒ කියන්නේ අර රුපියල් 100ක් වියදම් වුණා නම් 20ක ලාභයක් තියාගන්න එකද? ඔව්. රුපියල් 100ක් වියදම් වුණා නම් 20ක් ලාභ තියලා 120ට විකුණනවා. ඒක සරලයිනේ. හැබැයි මෙතන තමයි කතාව ඇත්තරම රසවත් වෙන්නේ. අයියේ එතකොට අර Apple phone එකක් හරි Rolex ඔරලෝසුවක් හරි ගැන හිතුවත් ඒගොල්ලෝ ඒක හදන්න යන වියදමට වඩා අපේ ඔළුවේ ඒ බ්‍රෑන්ඩ් එක ගැන තියෙන ගැම්ම එහෙමත් නැත්නම් වටිනාකමටද අපි මේ සල්ලි ගෙවන්නේ? අනිවාර්යෙන්ම. ඒකට තමයි perceived value pricing. එහෙමත් නැත්නම් සංජානනීය වටිනාකම මත මිල තීරණය කරනවා කියන්නේ. ඒ කියන්නේ හදන්න යන වියදම එතනදී අදාළම නැද්ද? ගොඩක් දුරට නැහැ. Rolex එකක් ගන්න කෙනෙක් වෙලාව බලන්න නෙවෙයිනේ ගන්නෙ. Tamanගේ සාර්ථකත්වය. ඒ කියන්නේ ස්ටේටස් එක සමාජයට පෙන්වන්න. අම්මෝ ඒක ඇත්ත. හැබැයි ඕක සිමෙන්ති කොටයකට කරන්න බැහැනේ. සිමෙන්ති කොටයක් බ්‍රෑන්ඩ් එකේ ගැම්මට 3 ගුණයක් ගණන් දුන්නොත් කවුරුවත් ගන්නෙ බැහැනේ. ඔව් සිමෙන්ති වගේ වෙනසක් නැති භාණ්ඩවලට යන්නේ going rate ක්‍රමය. ඒ කියන්නේ පවත්නා මිල ක්‍රමය. අනිත් අය දෙන ගානටම දෙන එකද? ඔව් තරඟකාරයෝ දෙන ගානටම දෙලෝ නැත්තම් ප්‍රයිස් වෝ එකක් ඒ කියන්නේ ලොකු මිල යුද්ධයක් වෙනවා. අන්තිමට හැමෝටම පාඩුයි. තව ක්‍රමයක් තමයි ටෙන්ඩර් සහ වෙන්දේසි. අර මුද්‍රා තීපු ටෙන්ඩර් වලදී අනිත් අයගේ ගාන දන්නේ නෑනේ අපි. හරියටම. එතකොට ගොඩාක් අඩුවට ඉල්ලුවොත් ටෙන්ඩර් එක හම්බෙයි. හැබැයි ලාභයක් නැති වෙයි. ඒක ටිකක් අවදානම් වැඩක්. ඉතින් මේවා සාමාන්‍ය ක්‍රමනේ. හැබැයි වෙළඳපොලේ තරංගෙන් දිනන්න ව්‍යාපාර පාවිච්චි කරන මාර රහසිගත උපක්‍රම තියෙනව නේද? ඔව් අනිවාර්යයෙන්ම. ප්‍රධාන එකක් තමයි මාකට් ස්කිමින් කියන්නේ. ඒ කියන්නේ සාරය උරා ගන්නවා වගේ වැඩක්. ඒ කිව්වේ අර අලුත් iPhone එකක් මුලින්ම ආවම ගොඩක් ගණන් වැඩි නේද? ඒකද? අන්න ඒක තමයි. අලුත් තාක්ෂණයක් ආකු ගමන් ලොකු ගානකට දෙනවා. පස්සේ හිමීට ගාන අඩු කරනවා. හැබැයි ඒකෙන් අර මුලින්ම ගන්න මිනිස්සුන්ව සූරා කෑමක් නෙවෙයිද වෙන්නේ? තේරුණා.
තව එකක් තේනෝ නේද? ප්‍රයිස් ලීඩර්ෂිප් කියලා. ලොකුම සමාගම මිල තීරණය කරනවා. ඕ පොඩි සමාගම් ටික ඔක්කොම ඒක ෆලෝ කරනවා. ලොකු කෙනා ගාන අඩු කළොත් පොඩියට තණ්ඩාණ්ඩා හරි අඩු කරන්න වෙනවා. ඕ ඒක ටිකක් අසාධාරණයි වගේ. එතකොට මේකෙන් ඇත්තම අදහස් වෙන්නේ මොකද්ද? මම දැක්කාර ලොස් ලීඩර් කියන එක අලාභ නායකත්වය. අන්න ඒක තමයි බයාලකම සහ සාර්ථකම උගුල. මට ඒක අදාහ ගන්නත් බෑ. ඒ කියන්නේ සුපර් මාකට් එකකින් සති අන්තයේ පරිප්පු හරි සීනි හරි පාඩුවට දෙලවා කියලා පත්තරේ දාන්නේ අපිට තියෙන ආදරයට නෙවෙයිද? කොහෙත්ම නැහැ. ඒක ඇමක් විතරයි. ඒක දැකලා කඩේට යන අපි වෙනත් ලාභ තියෙන බඩුත් අරගෙන මෙන නිසා නේද ඒගොල්ලෝ එහෙම කරන්නේ? අනිවාර්යෙන්ම. දැන් හිතන්න සීනි අඩුවට දුන්නම මිනිසුන්ක හිතනවා මේ කඩේ හැමදේම ලාභයි කියලා. ඔව්. අනික සීනි තියෙන කඩේ අන්තිම කොනේනේ. හරියටම එතනට යන්න මුළු කඩේම පහු කරගෙන යන්න ඕනේ. එතකොට අර ලාභ තියෙන චොක්ලට් බිස්කට් වගේ දේවල් අරගන්නවා. අවසානයේ සීනි වලින් වෙන පාඩුව වගේ දහගණයක් ආයතනේ ලාභ ලබනවා. ඒ කියන්නේ අපි දන්නේම නැතුව ලොකු ලාභයක් කඩේට දීලා ඉවරයි. ඔව් සුපිරි වෙලද සෙල් මේක ඊටාම සූක්ෂමව පාවිච්චි කරනවා. වව්. ඇත්තටම මේක මාරම කතාවක්. අපි නිකම්ම දකින ප්‍රයිස් ටැග් එකක් පිටිපස්සේ කොච්චර දේවල් තියෙනවද නේද? ඉතින් බස් එකේ යන ගමන් අපේ මේ කතා බහ අහන කෙනාට ලේසියෙන් මතක් කරගන්න පුළුවන් වෙන්න අපි මේක සාරාංශ කරමු. අනිවාර්යෙන්ම මුල්ම දේ තමයි ව්‍යාපාරයකට සල්ලි ගේන එකම දේ මිල විතරයි කියන එක. ඔව්. අනිත් හැම දෙයකම වෙන්නේ වියදමක්. දෙවෙනි කරුණ මිල හදන්නේ වියදම වහගන්න විතරක් නෙවෙයි තරඟයෙන් දිනන්න සහ බ්‍රෑන්ඩ් එක උඩට ගන්නත් මිල පාවිච්චි කරනවා. ඒ කියන්නේ අර Apple වගේ දේවල් වලට අපි ගෙවන්නේ වියදමට නෙවෙයි අපේ හිතේ තියෙන වටිනාකමට. ඒ කියන්නේ perceived value එකට. හරියටම අවසාන දේ තමයි අර සුපර් මාකට් එකේ ලාභෙට දෙන සීනි ඒක අපිට වෙන දේවල් විකුණන්න දාන ඇමක්. ලොස් ලීඩර් කියන්නේ ඒකටයි. ඇත්තටම මේව දැනගත්තම අපි මාකට් එකේ හැසිරෙන විදිහ ගැන ලොකු අවබෝධයක් එනවා. ඉතින් අදට අපි මේ විමර්ශනයෙන් සමුගන්නවා. හැබැයි ඊළඟ වතාවේ කඩේකට ගිහින් භාණ්ඩයක මිලක්, ඒ කියන්නේ ප්‍රයිස් ටැග් එකක් දකිනකොට මේ ප්‍රශ්නේ හිතින් අහගන්න. මොකක්ද ඒ ප්‍රශ්නය? මම මේ ගෙවන්නේ මේ භාණ්ඩය හදන්න ගිය ඇත්තම වියදමටද? නැත්නම් මේකේ තියෙනවා යයි මම හිතන වටිනාකමටද? එහෙමත් නැත්නම් මට වෙනත් දෙයක් විකුණන්න මේක පාඩුවට දෙන ඇමක්ද? අනේ ඒ ප්‍රශ්නෙත් එක්කම අපි අදට නවතිනවා. සුබ දවසක්.